තිබ්බේ තමයි මේ වීඩියෝ එක හැදුවේ. මෙන්න මේ වීඩියෝ එකේදී ෆිල්ම්ස් ගැන විතරක්ම නෙවෙයි මේ ෆිල්ම්ස් වල දෙන ෆැක්ට්ස් හා ඉන්න තියෙන ඇනවුන්ස්මන්ට් කරපු නැති තව ෆිල්ම්ස් තියෙනවා. අන්න ඒකත් මම මේ වීඩියෝ එකේදී කියනවා. එහෙමනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ජනවරි 17 වුල්ෆ්මෑන් කියන ෆිල්ම් එක රිලීස් වෙන නියමිතයි. මෙන්න මේ ෆිල්ම් එක පවුලක් ගැන තමයි කතාවක් ඇදලා යන්නේ. මෙන්න මේ ෆිල්ම් එකේදී තාත්තා කෙනෙක් ඉන්නවා. අන්න ඒ තාත්තට රෑ වුණාම වුල්ෆ් කෙනෙක් වෙනවා. නැත්නම් වෙයා වුල්ෆ් කෙනෙක් වෙනවා. අන්න ඒ වුල්ෆ්ගේ මෙන්න මේ පවුල බේරුණාද කියන එක තමයි මේ ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 2025 ෆස්ම හොරර් ෆිල්ම් එක වශයෙන් මෙන්න මේ ෆිල්ම් එක කියන්න පුළුවන්. ඒකත් එක්කම February 7 Love and Hearts කියලා ෆිල්ම් එක රිලීස් වෙන නියමිතයි. අන්න ඒ ෆිල්ම් එක සහෝදර දෙන්නෙක් අතර ඇති වෙන ආරාහුලක් තමයි මෙන්න මේ ෆිල්ම් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. එක සහෝදරයෙක් ගෑන්ග්ස්ටර් කෙනෙක් වශයෙන් තවත් සහෝදරයෙක් ඇවිල්ලා සාමාන්‍ය පවුලක පුද්ගලික වශයෙන් ඉන්නවා. මේගොල්ලන් ඇති වෙන ක්ලෑෂ් එක තමයි මෙන්න මේ ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට February 14 Captain America Brave New World කියන ෆිල්ම් එක රිලීස් වෙන්නේ. මෙතන මෙන්න මේ ෆිල්ම් එක සරලව කිව්වොනම් කලින් අවුරුද්දේ මෙන්න මේ ෆිල්ම් එක රිලීස් වෙන්න ඕන තිබ්බේ. හැබැයි රීෂූට්ස් ගණනාවක් නිසා තමයි මෙන්න මේ ෆිල්ම් එක 2025 February 14 රිලීස් වෙන්නේ. ෆන් ෆැක්ට් එක කියනකොට මේක Valentine's Day එකට තමයි මෙන්න මේ ෆිල්ම් එක රිලීස් ඩේට් එක අනවුන්ස්මන්ට් කරලා තියෙන්නේ. අතර මේකේ කිසිම සම්බන්ධතාවයක් නැහැ මේ ඩේට් එකයි ෆිල්ම් එකට. හැබැයි රිලීස් කරන්න ඕන කියලා තමයි මෙන්න මේ ෆිල්ම් එක February 14 දාලා තියෙන්නේ. මෙන්න මේ ෆිල්ම් එකේදී Red Hulk හා Sam Wilson නැත්නම් Captain America ගේ ක්ලෑෂ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේදී Eternals ෆිල්ම් එකේ බලා ගන්න පුළුවන් Celestialsගේ බොඩි එක ගන්න ඕන කියලා රටවල් ගණනාවක් ෆයිට් කරන අන්නේ ෆයිට් එක අතරතුර යන ෆිල්ම් එකක් තමයි මෙන්න මේ Captain America Brave New World කියලා කියන්නේ. හැබැයි ගොඩක් කටට මෙන්න මේ ෆිල්ම් එක ගැන හයිප් එකක් නැහැ. මොකද කිසිම අයිඩියා එකක් නැහැ මෙන්න මේ ෆිල්ම් එක ඊළඟ ෆිල්ම්ස් වලට එන තියෙන කන්ටිනියුේෂන් එක ගැන. ඔක්කොම ස්ක්‍රිප්ට් කරලා Fantastic Four වගේ ෆිල්ම්ස් බලන්න ඕන කියලා තමයි මිනිස්සුන්ගේ ඔපිනියන් එක තියෙන්නේ. හැබැයි මට නම් මෙන්න මේ ෆිල්ම් එක ගැන පොඩි හයිප් එකක් තියෙනවා. මොකද මෙන්න මේ ෆිල්ම් එකේ Red Hulk වෙනවා කියලා කියනවා වගේම Planet Hulk ගේ ටීසර්ට් මෙන්න මේ ෆිල්ම් එකේ තියෙනවා කියලා කියනවා. ඒක ගැන හරියටම දන්නේ නැහැ. ෆිල්ම් එක ආවට පස්සේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොමද මෙන්න මේ ෆිල්ම් එක හොඳ ආදායම ඉපෙයි කියලා හිතමු. ඒකෙන් පස්සේ මාර්ච් 21 Snow White කියන ෆිල්ම් එක රිලීස් වෙන නියමිතයි. ඩිස්නි වලින්ම තවත් ෆිල්ම් එකක් තමයි මෙන්න මේ Snow White කියලා කියන්නේ. පොඩි කාලේ මෙන්න මේ Snow White කතාව අහලා ඇති. හැබැයි මෙන්න මේ ෆිල්ම් එක ගැන ගොඩක් බ්ලැක් කෑෂ් එක හා මෙන්න මේ ෆිල්ම් වල තිබෙ විරෝධය නිසා ගොඩක් කට්ටිය මෙන්න මේ ෆිල්ම් එක බලන්නේ නැහැ කියලා කියනවා. මොකද කියලා කියනවා මෙන්න මේ ෆිල්ම් එකේ ගොඩක් ඇජෙන්ඩාස් කතා කරලා තියෙනවා වගේම මේන් ස්ටෝරි එක විනාශ කරලා මෙන්න මේ ෆිල්ම් එක අරගෙන තියෙන කියලා චෝදනා ගොඩක් මෙන්න මේ ෆිල්ම් එක ගැන තියෙනවා. ඒවගේ මෙන්න මේ ෆිල්ම් එක රඟපාපු ඇක්ටර්ස්ලාට මෙන්න මේ ඇලිගේෂන්ස් වගේ තියෙන නිසා මෙන්න මේ ෆිල්ම් එක ඕපනින් වීක් එකේම 100 මිලියන් ආදායමක් උපයන්නේ නැහැ කියලා ගොඩක් ආරංචි එනවා. මටත් මේ ගැන අයිඩියා එකක් තියෙනවා. මොකද මෙන්න මේ ෆිල්ම් එක ලොකුවට පර්ෆෝමන්ස් කරන්නේ නැති බව. කොහෙන් හරි ෆිල්ම් එකට අවශ්‍ය බඳ මේක රිසර්ච් එක ගැන දැනගන්න පුළුවන් වෙන්නේ. අප්‍රේල් 4 වෙනිදා Minecraft ෆිල්ම් එක රිලීස් වෙන නිමිතයි. ගේමර්ස් වල මෙන්න මේ අවුරුද්ද ගොඩක් ඉන්ටරෙස්ටිං අවුරුද්දක් තමයි. මොකද ගොඩක් ගේම්ස් ඇඩැප්ටේෂන් කරපු ෆිල්ම් සීරීස් වෙන්නේ මේ අවුරුද්දේ රිලීස් වෙන නියමිතයි. අනේ ඒ ෆිල්ම්ස් වලින් එකක් තමයි Minecraft live action ෆිල්ම් එක. මේක ජේසන් මොමෝවා රංගනෙන් දායක වෙලා තියෙනවා. හැබැයි මේ ෆිල්ම් එකත් එච්චර ලොකු අයිඩියා එකක් නැහැ. මොකද මිනිස්සු ගාව මොකද ස්ටීව් කියන කැරක්ටර් එක අපිට මෙන්න මේ ට්‍රේලර් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි ගේම් එකේ තිබ්බ එක කැරක්ටර් එක ෆිල්ම් එකේ වෙනස් කරලා තියෙනවා. මෙන්න මේ කැරක්ටර් එක එච්චර ලොකු අයිඩියා නැහැ මෙන්න මේ ගේමින් ඔඩියන්ස් එකට. හැබැයි බලමු මෙන්න මේ ෆිල්ම් එක සුපර් මාරියෝ වගේම 1 බිලියන් මාක් කරයි කියලා හිතමු. ඒකෙන් පස්සේ අප්‍රේල් 14 වෙනිදා Mickey 17 කියන ෆිල්ම රිලීස් වෙන නිමිත අපේ බැට්මෑන් නැත්තම් රොබර්ට් පැටින්සන් තමයි මෙන්න මේ ෆිල්ම් එක රංගනයේ දායක වෙන්නේ. සරලව කියවනම් අප්‍රේල් 23 වෙනිදා Until Dawn කියන ෆිල්ම රිලීස් වෙන නිමිත මේකත් ගේම් ඇඩැප්ටේෂන් කරපු ෆිල්ම් එකක් තමයි. මෙන්න මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එකක් අවුට් වෙලා තියෙන්නේ. මේක ෆිල්ම් එක ගැන කතා කරනකොට ටයිම් ලූප් concept එකෙන් තමයි අරගෙන තියෙන්නේ. හැබැයි ගේම් එකේ පැත්තෙන් බලනකොට ගේම් එකේදී අපිට ඔප්ෂන්ස් තියෙනවා. අපි ඔප්ෂන්ස් අපිම මේක් කරන්න ඕන. අනේ ඔප්ෂන් වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි ෆිල්ම් එක ගලා යන්නේ. අනේ ඒක තමයි ගේම් එකේදී බලා ගන්න පුළුවන්. හැබැයි ෆිල්ම් එකේ එනකොට ටයිම් ලූප් concept එක අරගෙන විලාකක හිර වෙලා ඉන්න කට්ටිය ගැන කතාවක් තමයි මෙන්න මේ Until Dawn කියන ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. බලමු මෙන්න මේ ෆිල්ම් එකත් හොඳ ටයිම් ලූප් concept එකෙන් ආපු ෆිල්ම් එකක් වෙයි කියලා. ඒකෙන් පස්සේ මාර්ච් 2 වෙනිදා Thunderbolts කියන ෆිල්ම එක රිලීස් වෙන නියමිතයි. මාවස්ගේ ෆිල්ම් එකක් තමයි මෙන්න මේ Thunderbolts කියලා කියන්නේ. මේකෙදී Red Guardian, Bucky, Taskmaster, Ghost වැනි ගොඩක් characters අපිට මෙන්න මේ ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. මේකෙත් අපිට Sentry කියන character එක බලා ගන්න පුළුවන්. Sentry කියන character ගැන අමුතුවෙන් කියන දෙයක් නෑ. Superman වගේම powerful character තමයි Sentry කියලා කියන්නේ. මේකෙත් තමයි මේ character use කරන්නේ. මේකත් සමයක target කරලා රිලීස් වෙන ෆිල්ම් එකක් වෙනවා. මෙන්න මේ ෆිල්ම් එකත් හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා හිතමු. ඒකෙන් පස්සේ May 16 Final Destination කියන ෆිල්ම රිලීස් වෙන නිමිතයි. මෙන්න මේ ෆිල්ම ඉන්ටරෙස්ටිංම ෆිල්ම් එකක් තමයි. ඒකේ
සීක්වල් එකක් වශයෙන් තමයි මෙන්න මේ ෆිල්ම් එක රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන්නේ. මෙන්න මේ ෆිල්ම් එක රූමර්ස් එන්නේ ටොම් හොලන්ඩ් මෙන්න මේ ෆිල්ම් එක රඟපානවා කියලා. ඒක නම් හරියටම දන්නේ නැහැ. මොකද ටොම් හොලන්ඩ් ඉන්නවනම් ලොකු කාස්ටිං එකක්. ට්‍රේලර් එකට අප්ඩේට් එකක් ආවට පස්සේ මේක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් පස්සේ ලියෝ ඇන්ඩ් ස්ටිච් කියලා ඩිස්නි විසින්ම තවත් ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි මේ 23 වෙනිදා රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන්නේ. මෙන්න මේ ෆිල්ම් එකත් කාටුන් ඇඩැප්ටේට් කරලා ආපු ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි. මෙන්න මේ ෆිල්ම් එක ගොඩක් කට්ටිය බලලත් ඇති. අතරම හොඳ ඉන්ටරෙස්ටිංම කැරක්ටර් අත්තා. මෙන්න මේ ෆිල්ම් එක ලයිව් ඇක්ෂන් එනවා. මේකත් හරියටම කාටුන් එකේ වගේමයි මෙන්න මේ ලයිව් ඇක්ෂන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. බලමු මෙන්න මේ ෆිල්ම් එකත් හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා. ඒකෙන් පස්සේ මේ 23 වෙනිදාම තමයි Mission Impossible Final Reckoning කියන ෆිල්ම් එක රිලීස් වෙන්න විදිහලා තියෙන්නේ. ටොම් ක්‍රූස්ගේ අන්තිම Mission Impossible ෆිල්ම් එක කියලා මෙන්න මේ ෆිල්ම් එක කියනවා. මෙන්න මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක කියනවා නම් Mission Impossible Dead Reckoning එකේ කන්ටිනියුෂන් වශයෙන් තමයි මෙන්න මේ ෆිල්ම් එක වෙන්න නියමිත වෙලා තියෙන්නේ. AI එකේ කී එක අරගෙන කොහමද මෙන්න මේ AI එකෙන් මෙන්න මේ Earth එක බේර ගන්න යන කතාවත් තමයි මෙන්න මේ ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එකත් මම බ්‍රේක් ඩවුන් කරලා තියෙනවා. චෙක් කරලා බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඒකෙන් පස්සේ මේ 30 වෙනිදා කරාට් එකේ ෆිල්ම් එක රිලීස් වෙන්න නියමිත වෙලා තියෙනවා. මේකදී ජෙකි චෑන් බලා ගන්න පුළුවන් වෙනවා වගේම 1980 ගණන් වල ආපු ෆිල්ම් එකේ හිටපු කොල්ලත් අපිට මෙන්න මේ ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. අලුත්ම කරාට් එකේ ෆිල්ම් එකක්. මෙන්න මේ ෆිල්ම් එකේ ට්‍රේලර් බ්‍රේක් ඩවුන් එක මම දාලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ චෙක් කරලා බලන්න. ඒකත් එක්කම ජූන් 6 වෙනිදා බැලුනා ෆිල්ම් එක රිලීස් වෙන්න නියමිතයි. ජෝන් වික් සීරීස් එකේ කන්ටිනියුෂන් වශයෙන් එන මෙන්න මේ ෆිල්ම් එක. මෙන්න මේ ෆිල්ම් එකේදී ජෝන් වික් අපිට ආසාවක් බලා ගන්න පුළුවන් වෙනවා කියලා කියනවා. ඒ වගේම ට්‍රේලර් එකේදී අපිට මෙන්න මේ ජෝන් වික් බලා ගන්න පුළුවන් වෙනවා. ගොඩක්ම ඉන්ටරෙස්ටිං ෆිල්ම් එකක් තමයි. ඇක්ෂන් ෆැක්ටර් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆිල්ම් එකත් මෙන්න මේ විදිහටම තියෙයි කියලා හිතමු. ඒකෙන් පස්සේ එලියෝ කියන ඇනිමේෂන් කාටුන් එක ජූන් 13 වෙනිදා රිලීස් වෙන්න නියමිතයි. මෙන්න මේ ඇනිමේෂන් කාටුන් එක සරලව කිව්වා නම් Earth එකේ රිප්‍රසන්ට් කරන්න කියලා ළමයෙක්ව ඒලියන්ස් එකෙන් පැහැරගෙන යනවා. අන්න ඒ ඒලියන්ස් එකෙන් බේරෙන කතාවක් තමයි මෙන්න මේ එලියෝ කියන කාටුන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ඩිස්නි විසින්ම ආපු තවත් හොඳ ෆිල්ම් එකක් තමයි. මෙන්න මේ ෆිල්ම් එක සක්සස් වෙයිද නැද්ද කියලා ෆිල්ම් එක ආවට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ අවුරුද්දේ ගොඩක් ඇනිමේෂන් කාටුන්ස් බලා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒකෙන් එකක් තමයි මෙන්න මේ එලියෝ කියලා කියන්නේ. ඒකෙන් පස්සේ ජූන් 13 වෙනිදාම How to Train Your Dragon කියන ෆිල්ම් එක ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක රිලීස් වෙන්න නියමිතයි. මෙන්න මේ ෆිල්ම් එක ගොඩක් කට්ටිය බලලා ඇති. මට නම් පර්සනල් ෆේවරිට්ම ෆිල්ම් ඇනිමේෂන් කාටුන් එකක් වෙනවා. ඒකේ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක එන්න නියමිතයි. ඇක්ටර් හා කාස්ටිං එක පිළිබඳව නම් මට එච්චර ලොකු අයිඩියා එකක් නැහැ. හැබැයි ඇනිමේෂන් කාටුන් එකේ කෙනා වගේ ස්ටෝරි එකක් මෙන්න මේ ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතමු. CGI effects ගොඩක්ම හොඳයි. Toothless ගේ කැරක්ටර් එකක් හොඳට ඩිසයින් කරලා තියෙනවා. බලමු මෙන්න මේ ෆිල්ම් එක රිලීස් වුණාට පස්සේ මෙන්න මේ ෆිල්ම් එක සක්සස් වෙයිද නැද්ද කියලා ෆිල්ම් එක ආවට පස්සේ බලමු. ඒකෙන් පස්සේ ජූන් 20 28 days later කියන ෆිල්ම් එක රිලීස් වෙන්න නියමිතයි. මෙන්න මේ ෆිල්ම් එක සීක්වල් එකක් වෙනවා. මීටත් කලින් 28 days later ෆිල්ම් එක රිලීස් වෙන්න තියෙනවා. අන්න ඒ ෆිල්ම් එක රංගනයෙන් දාලා තියෙන කලියන් මර්ෆි තමයි. අන්න ඒ ෆිල්ම් එකේ කන්ටිනියුෂන් වශයෙන් තමයි මෙන්න මේ ෆිල්ම් එක රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන්නේ. මෙන්න මේ ට්‍රේලර් එකත් අවුට් වෙලා තියෙන්නේ. හොඳ ඉන්ටරෙස්ටිං ට්‍රේලර් එකක් තමයි. මෙන්න මේ ෆිල්ම් එක අරගෙන තියෙන්නේ iPhone 15 Pro Max එකෙන් තමයි මෙන්න මේ ෆිල්ම් එක කැමරා කරන්නේ පාවිච්චි කරලා තියෙන්නේ කියලා කියනවා. මෙන්න මේ ෆිල්ම් එක හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා හිතමු. ඒකෙන් පස්සේ F1 කියලා ෆිල්ම් එක ජූන් 27 රිලීස් වෙන්න නියමිතයි. Car Racing and Sports වල කැමති කට්ටිය මෙන්න මේ ෆිල්ම් එක 27 රිලීස් වෙනවා. චෙක් කරලා බලන්න. Megan 2.0 ෆිල්ම් එක ජූන් 27 රිලීස් වෙනවා. මෙන්න මේ ෆිල්ම් එකට කලින් ෆිල්ම් එකේ Megan කියලා තවත් ෆිල්ම් එකක් ඇවිල්ලා ගෑනු ළමෙක් හා රොබෝ ගෑනු ළමෙක් එක්ක යන කතාවක් තමයි මෙන්න මේ ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ ෆිල්ම් එකේ සීක්වල් තමයි මෙන්න මේ ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන්. මේකත් ඉන්ඩස්ට්‍රිම ෆිල්ම් එකක් තමයි. ජූන් 27 රිලීස් වෙනවා. චෙක් කරලා බලන්න. ඒකෙන් පස්සේ ජූලයි 2 වෙනිදා ඔක්කොම බලන් හිටපු Jurassic Park Rebirth කියන ෆිල්ම් එක රිලීස් වෙනවා. ඇත්තටම මෙන්න මේ ෆිල්ම් එකේ කාස්ට් එකෙන් පුරක වශයෙන් Scarlett Johansson අඟපාලා තියෙනවා. මෙන්න මේ ෆිල්ම් Jurassic Park වල රීබූට් එකක් වෙයි කියලා හිතනවා. මෙන්න මේ ෆිල්ම් එක හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා හිතමු. ඒකෙන් පස්සේ ඔක්කොම eagerly wait කරපු Superman කියන ෆිල්ම් එක ජූලයි 11 රිලීස් වෙනවා. මෙන්න මේ ෆිල්ම් එකේ ට්‍රේලර් බ්‍රේක්ඩවුන් මම දාලා තියෙනවා. ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ චෙක් කරලා බලන්න. මෙන්න මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. DCU වල ෆස්ට් ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක ගොඩක් කට්ටිය eagerly බලාපොරොත්තු වෙන මෙන්න මේ ෆිල්ම් එක හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා. මගේ අයිඩියා කරන 1 බිලියන් මාර්ක් කරන්න ඕනෙත් නැහැ. Deadpool වගේ බිලියන 700ක් 800ක් ආදායම් උපයන්න පුළුවන් වුණත්ම ඇති. මෙන්න මේ ෆිල්ම් එක සක්සස් තමයි. කොහොමද DCU වල අනාගතයේ රැඳිලා තියෙන මෙන්න මේ Superman ෆිල්ම් එකෙන් බලමු මෙන්න මේ ෆිල්ම් එක හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා. ඒකෙන් පස්සේ ජූලයි 18 Smurf ෆිල්ම් එක රිලීස් වෙන්න නියමිතයි. අපි කලින් බලපු ෆිල්ම් වගේ මෙන්න මේ ඇනිමේෂන් කාටුන් එක හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා හිතමු. ඒකෙන් පස්සේ Fantastic Four ජූලයි 25 රිලීස් වෙනවා. මෙන්න මේ ෆිල්ම් එකේ Doomsday ෆිල්ම් එකට 30 එකක් තියෙයි කියලා හිතනවා. වගේම Fantastic Four ෆැමිලි එක බලා ගන්න පුළුවන්. මාව
house full of first class family එක මෙන්න මේක තමයි. බලමු මෙන්න මේ ෆිල්ම් එකත් හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා. ඒකෙන් පස්සේ MacGun කියලා ෆිල්ම් එකක් රිලීස් වෙනවා. ගොඩක්ම ඇක්ෂන් පැක් ෆිල්ම් එකක් තමයි. මෙන්න මේ ෆිල්ම් එකත් ඕගස්ට් 1 වෙනිදා රිලීස් වෙනවා. බලමු මෙන්න මේ ෆිල්ම් එකත් හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා හිතමු. මම මේකෙන් කියන ඔක්කොම ෆිල්ම් සක්සස් වෙයි කියලා මම කියන්නේ නැහැ. එකක් ඇවරේජ් වෙන්නත් පුළුවන්, අත ෆ්ලොප් වෙන්නත් පුළුවන්, සුපර් හිට් බ්ලොක්බස්ටර් වෙන්නත් පුළුවන්. මෙන්න මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක බේස් කරගෙන තමයි මෙන්න මේ ෆිල්ම් එක සක්සස් වෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක පස්සේ සැප්තැම්බර් 5 වෙනිදා Conjuring කියන ෆිල්ම් එක බලා ගන්න පුළුවන්. Last Rites කියන ෆිල්ම් එක. මෙන්න මේ ෆිල්ම් එක Conjuring ෆිල්ම් එකේ අවසානය කියනවා. මෙන්න මේ ෆිල්ම ඩිරෙක්ට් කරන්නේ නැහැ ජේම්ස් බොන්ඩ්. ප්‍රොඩියුසර් කෙනෙක් වශයෙන් තමයි අලුත්ම ඩිරෙක්ටර් ගත්තා මෙන්න මේ ෆිල්ම ඩිරෙක්ට් කරන්නේ. බලමු මෙන්න මේ ෆිල්මත් හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා. Conjuring ෆිල්ම් එකේ ලාස්ට්ම ෆිල්ම් එක. මට නම් අයිඩියා එකක් තියෙනවා මෙන්න මේ ෆිල්ම හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා. මේකෙන් පස්සේ Conjuring ෆිල්ම් එක බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට තමයි ගොඩක් දුකක් තියෙන්නේ. හැබැයි බලමු මෙන්න මේ ෆිල්ම මේ අවුරුද්දේ රිලීස් වෙනවා හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා. ඒකෙන් පස්සේ සැප්තැම්බර් 26 වෙනිදා Saw 11 වෙනි ෆිල්ම් එක බලා ගන්න පුළුවන් වෙනවා. Saw සීරීස් එකේ මෙන්න මේ ෆිල්ම් එක ගොඩක් ඉන්ටරෙස්ටිං ෆිල්ම් එකක් වෙනවා. Saw ෆිල්ම් සීරීස් එක බලලා දෙනවා දන්නවා R-rated පිරිච්ච ෆිල්ම් එකක් තමයි මේ Saw සීරීස් එක කියලා කියන්නේ. අනේ ඒ ෆිල්ම් එකේ සීක්වල් එක මේ අවුරුද්දේ රිලීස් වෙනවා. ඒකෙන් පස්සේ ඔක්තෝබර් 10 Tron Ares කියන ෆිල්ම් එක රිලීස් වෙනවා. Tron ෆිල්ම් එක බලලා දෙනවා දන්නවා ගේමින් ලෝකේ තමයි මෙන්න මේ ෆිල්ම් එක තියෙන්නේ. ගොඩක්ම CGI VFX බලා ගන්න පුළුවන් වෙන ෆිල්ම් එකක් තමයි. මට පර්සනල් ෆේවරිට්ම ෆිල්ම් එකක්. මෙන්න මේ ෆිල්ම් එකේ තවත් සීක්වල් එකක් රිලීස් වෙනවා. Tron Ares කියලා. බලමු මෙන්න මේ ෆිල්ම් එක හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා. ඒකෙන් පස්සේ Mortal Kombat 2 ඔක්තෝබර් 24 වෙනිදා මේකේදී ගේම් එක බලා ගන්න පුළුවන් ගොඩක් කැරක්ටර්ස් වලට බලා ගන්න පුළුවන් වෙන මේකත් ගේම් ඇඩැප්ටේෂන් කරපු ෆිල්ම් එකක් තමයි. මෙන්න මේ ෆිල්ම් එකේ ෆස්ට් ෆිල්ම් එක ඉතුරුවට වඩා ඔච්චර හොඳට ගියේ නැතිවත් මෙන්න මේ ෆිල්ම හොඳට යයි කියලා හිතමු. ඒකෙන් පස්සේ නවම්බර් 7 Predator Badlands කියන ෆිල්ම් එක රිලීස් වෙනවා. මීටත් කලින් තමයි Alien ෆිල්ම් එක බලා ගන්න පුළුවන් වුණා. අනේ ඒ ෆිල්ම් එක පරණ ක්ලාසික් ලුක් එකකටම ගෙනල්ලා තියෙනවා. අන්න ඒකේ වගේම ෆිල්ම් එකක් තමයි මෙන්න මේ Predator Badlands කියලා කියන්නේ. මෙන්න මේ ෆිල්මත් හොඳ ෆිල්ම් එකක් වගේ වෙයි කියලා හිතමු. මෙන්න මේ ෆිල්මත් ක්ලාසික් විදිහටම ගත්තා නම් සක්සස් වෙන්න පුළුවන්. ඒකෙන් පස්සේ Wicked for Good කියලා නොවැම්බර් 21 වෙනිදා රිලීස් වෙනවා. මෙන්න මේ ෆිල්ම් එකේ ඉක්වල් එකක්. මීටත් කලින් නොවැම්බර් 26 වෙනිදා Zootopia 2 රිලීස් වෙනවා. Zootopia 1 blockbuster animation cartoon එකක්. මේකෙන් පස්සේ Disneyලා තමයි තවත් මේ වගේ ෆිල්ම්ස් කරන්න ඕන කියලා අයිඩියා ඇවිල්ලා තියෙන. Disneyට විතරක් නෙමෙයි ගොඩක්ම animation cartoon හදන companies අයිඩියා ආවේ මේ Zootopia ෆිල්ම් එකෙන් තමයි. අනේ ඒකේ sequel එක මෙන්න මේ අවුරුද්දේ රිලීස් වෙනවා. මෙන්න මේ ෆිල්ම් එක අනිවා අටුම ගානේ මිලියන 400ට වැඩි ආදායම් KPI කියලා මගේ අයිඩියා එක. බලමු 1 බිලියන් මාක් කරොත් මාක් කරයි. ඒකෙන් පස්සේ අන්තිමටම දෙසැම්බර් 19 Avatar Fire and Ash ෆිල්ම් එක රිලීස් වෙනවා. ඇත්තටම ජේම්ස් කැමරන්ගේ තවත් පුදුමාකාර ෆිල්ම් එකක් තමයි මේ Avatar Fire and Ash. මේකෙදී අපිට පැන්ඩෝරා වල කට්ටියන්ගේ evil persons අපිට බලා ගන්න පුළුවන්. Fire Clan එකක්. මේකේ concept art එකක් රිලීස් වෙලා තිබ්බා. මේ ෆිල්ම් එකේ concept art breakdown කරලා තියෙනවා චෙක් කරලා බලන්න. එවනම් මෙතන මගේ වීඩියෝ එක නතර කරනවා. තවත් සීරීස් වෙන නියමිතයි. අනේ මේ ෆිල්ම් එක ගැන තමයි කතා කරනවා. එහෙමනම් මේක තවත් වීඩියෝස් බලන්න. දැන් අපිට subscribe කරන්න උදේ bell එක click කරන්න. එහෙමනම් bye guys.